පිලාත් කියන්නේ රෝම අධිරාජ්‍යයේ ඉවකට හිටිය ඒ පලස්තීනයේ වාරවල හිටිය ආණ්ඩුකාරයා. ඉතින් ඉස්සර කාලේ අපේ රටත් විදේශී පියාටත් වෙලා තියෙනකොට විවිධ ආණ්ඩුකාරවරු අපේ රටේ පාලනය කළා නේද? එතකොට එංගලන්තේ ආණ්ඩුකාරවරු අපේ රට පාලනය කළා. ඒ වගේ තමයි ඒ රටේ එවැනි පාලකයෙක් ඉඳලා තියෙනවා. ඒ රට ඒ දේශයේ යටත් විජයක් වෙලා හිටියා රෝමේ. එතකොට රෝමේ ඒ ආණ්ඩුකාරවරයා වුණේ වෙනකොට පිලාත්. දැන් අපි දන්නවා යේසුස් වහන්සේ සතුරන් අතර පත් වුණාට පස්සේදී විවිධ අධිකරණ වලට අරගෙන ගියා. පළවෙනිම අරගෙන ගියේ යුදෙව් ආගමික නායකයින්ගේ අධිකරණයට. උන්ටනේ ඕනෙ ඉක්මනට යේසුස් වහන්සේ වල්ලගන්න නේද? ඉතින් ඒ කට්ටිය අරගෙන ගියා යුදා අධිකරණයට. හැබැයි එතනදී ඔවුන්ට යේසුස් වහන්සේ ගැන වරදවා කියන්න පුළුවන්. නමුත් උන්වහන්සේට දඬුවම් කරන්න තීන්දුව ගැනීමේ අයිතියක් නැහැ. එහෙම අයිතියක් නැහැ. ඊට පස්සේදී මොකද්ද වෙන්නේ? කාර්තියේ අන්න සුත්තම පූජකයා ඉදිරියේ නිල නොවන නඩු විභාගයක් තිබ්බා. අන්න සුත්තම පූජකයා ඉදිරියේ උත්තම පූජකයා යුදාගමික නායකවරුනි. ඉතින් නිල නොවන නඩු විභාගයක් තිබ්බා. එතනින් වැඩක් වුණේ නැහැ. ඊට පස්සේදී එතුමාණන් ගෙනියනවා යේසුස් වහන්සේ ගෙනියනවා සෙන්හෙන්රියන් සභාවේ නිල නඩු විභාගය සඳහා. සෙන්හෙන්රියන් සභාවේ නිල නඩු විභාගය සඳහා ගෙනියනවා. ඒ නඩුව විභාග අර ඉහතින් නඩු විභාගයකදීවත් යේසුස් වහන්සේට මරණ දඬුවම දෙන්නට බැරි වුණා. ඒ එකක්වත් පලස්තීනයේ ඉවකට රටේ බලධාරීත්වය දැරුව තැන් නෙවෙයි. දැන් අපේ රටේ උනත් මරණ දඬුවමක් දෙන්නට අවසාන තීරණය දෙන්න ඕනේ කවුද? ඈ? ඔය උසාවි වලින් තීන්දුව කළා දඬුවම දෙන්න තීරණය කරන්න ඕනේ රටේ නායකයා. ඉතින් මේ යේසුස්ත් ඒක තමයි උනේ. යේසුස් හැමතැනටම අරගෙන ගියා. උත්තම පූජකයෝ ගාවට ගියා, හැමතැනටම ගියා. නමුත් ඒකකින්වත් ඕන තීන්දුවක් තීරණයක් ගන්න අනුමැතිය ගන්නට බැරි වුණා. ඒ රටේ බලාධිකාරීත්වය රෝම ආණ්ඩුවේ පිලාත් තිබුණ නිසා. ඒකෝට පිලාත් ළඟ තමයි යේසුස් වහන්සේගේ තීන්දුව ගන්නට ඔවුන් යේසුස් වහන්සේව ඉදිරිපත් කළේ. පිලාත් හැබැයි ඒ වෙනකොට දැනගෙන හිටියා යේසුස් වහන්සේ නිවැරදි බව. පිලාත් දැනගෙන හිටියා යේසුස් වහන්සේ නිවැරදි බව. ඔව් තුන් වතාවක් අහනවා මේ මනුස්සයාට කියන වරද මොකක්ද? මට නම් වරදක් නොපෙනේ. තුන් වතාවක් අහනවා. ඒ කියන්නේ උට සැබෑවටම අවංකවම ඔහුගේ හෘද සාක්ෂිය උට කතා කරන්න ඇති. හැබැයි එහෙම කතා කළා ඔහුට මූණ දෙන්න තිබුණු පරිසරය ඊට වඩා බලවත්. නේද? හෘද සාක්ෂිය එකක් කිව්වට ඔහුට ඒ හෘද සාක්ෂිය දැන් පාවා දෙන්න සිද්ධ වෙනවා. යුදාස් යේසුස් වහන්සේ පාවා දුන්නා. අල්ලලා දුන්නා. දැන් මෙතනදී පිලාත් ඔහුගේ හෘද සාක්ෂිය පාවා දෙන්න වෙනවා. ඇයි? දැන් එකක් සමාගයේ නිල බලය. දැන් මේ විචාර මේ ජනකායක් මැද්දේ මේ සමන්ත නිකන් සාක්ෂාත් වෙන්න බෑනේ. සිංහයා වගේ ඉන්න එපා. එතකොට ඒක නිසා මේ මිනිස්සු ඉදිරියේ තමා මරණ දඬුවම නොදී හිටියොත් ඔහුගේ අර නිල බලයට නිකන් මදි පුංචිකම. ඒ නිසා අර මහා සෙනගගේ කලකෝලහලේ මැද්දේ පිලාත් ඔවුන් ඉදිරිපත් කරනවා. මෙයා මොනවද කරේ යේසුස් කරපු පෙරදී ජනතාව කෝලහලයට යනවා. දේවමාලිගාව කඩ 3 දවසකින් ගොඩ නගනවා. යුදෙව්ගේ රාජ්‍යෝ කියනවා. මේ වගේ යේසුස් ඉදිරිපත් වැරදි නේද?
එහෙම වැරදි තිබ්බේ. එතකොට දැන් පිළාත් දැනගෙන හිටියා මේ එකක්වත් යේසුස් වහන්සේ මරණ දඬුවමට පත් කරන්නට වැරදි නෙමෙයි. හැබැයි පිළාත් එහෙම හිතුවා. ඔහුගේ හදවත එකඟව ඔහුට වැඩ කරන්නට බැරි වුණා. ඒ මොකද ඒ වටපිටාව ඔහුට බලපෑම් කළ නිසා. එහෙම දේවල් නේද අද යේසුස් විතරක් නෙමෙයි මේ ලෝකෙ හැමතැනම වෙන්නේ ඒවා. බලන්න මේ වර්තමානයේ රටේ තියෙන දේවල් නේද? බොරු සාක්ෂි කියන්නේ අපේ බයිබලේ දසපරට මොනවද කියන්නේ? බොරු සාක්ෂි නොකියව කියලා කියනවනේ. ඒ කියන්නේ එතකොට මිනිස්සු එතකොට ඒ බොරු සාක්ෂි කියලා තියෙන ඉතින් ඒ පණ දෙකෙන් ඇවිල්ලා තියෙන්නේ. බයිබලේ පණ දෙකෙන් ඇවිල්ලා තියෙන්නේ මිනිස්සු බොරු සාක්ෂි දුන්න නිසා. ඒක යේසුස් වහන්සේගේ නඩු විභාගයේ ඉදිරියෙන් පේනවා. දකින්නවා අපිට ඇහෙනවා. ඉතින් අද එහෙම තමයි. නඩු කියනවා කියන්නේ 190ක්ම බොරු. නඩු කියනවා කියන්නේ බොරුද කියන්නේ. හරකේ තමයි උදේ වැඩගත් වෙන්නේ. කියන දෙයට වඩා මිනිස්සු එකකට එකක් කැපෙන විදිහට හරක කරගෙන ඉන්නවා. මෙතනදී මිනිස්සු බලන්නකෝ ඒ බයිබල් කිවිලු වැහුම් පන්දුනනේ මිනිස්සු තමුන්ගේ දරු පවුල් වලට ඒ පාපේ ලේවල පාපේ අපි බාර ගන්නවා. අපේ දරුවන් පිට පැමිණේවා. එහෙම මිනිස්සු ඒක බාර ගත්තා. ඒකනේ පැමිණිලා තියෙන්නේ. අපේ දරුවෝ පිට පැමිණේවා මේ පාපේ. අපිට ඕනේ කවුද? බරබ්බස්. ඉතින් බරබ්බස් එදා නිදහස් කරගත්ත දා ඉඳලා බරබ්බස් නම් අපිට හම්බෙන්නේ නේද? බරබ්බස් නිදහස් කරලා ඉන්නේ ලෝකේ. අපි අද යුක්තිය ඉන්නලා හඬනගෙන මිනිස්සු එදා යේසුගේ නඩුව ඉදිරියේදී මිනිස්සු දිනාගත්තේ බරබ්බස් නේ. බරබ්බස් තමයි දැන් හැමදාම දිනන්නේ. සත්‍යයට යුක්තියට සාධාරණත්වයට දිනන්න අමාරුයි. දිනන්න අමාරුයි. පිළාත් අහන්නේ ඔබ මේ මිනිස්සු කියන දේ ඇත්තද? ඔබ යුදෙවගේ රජද? ඒකේ ඔයගොල්ලෝ කියනවා රජ කියලා. ඔය ඒගොල්ලෝ කියන්නේ මම නෙමෙයි. යේසුස් කියනවා නෙමෙයි. ඉතින් බලන්න ඒ මිනිස්සු දිනාගත්ත දේ තමයි අපි අද භුක්ති විඳින්නේ. මේ යේසුස් වහන්සේ නිරපරාධී කුරුසිය නැගීම තුළ මරණ දඬුවමට පත් කිරීම තුළ ලැබෙන ශාපය අප සහ අපගේ දරුවන් පිට පැමිණේවා කියලා මිනිස්සු දැක්කේ. අපිට බරබ්බස් දෙන්න. මිනිස්සු ඉල්ලලා තියෙන්නේ මොනවද? ආදරේ, ප්‍රේමේ, යුක්තිය, සාධාරණත්වය නෙවෙයි. බරබ්බස් කියන්නේ මංගලකාරී හොරේ මිනි මරු වලට අහු වෙලා මරණ දඬුවම නියෝගලා හිටිය කෙනෙක්. එවැනි දේ ඉදක් නිදහස් කරගත්ත මිනිස්සු බලාගෙන හිටියා. අද මිනිස්සු ඒකම කරනවා. ඉතින් සමහර ඔය නඩු විභාගවලදී මේ කියන්නේ නීතිඥවරුන්ට ජනතාව බලන ඔබේ නඩුවට කතා කරන්න යනවාද කියලා. ඒ අහවල් දේ වැරදි සමාජයේ පිළිගන්න දේවල් නෙවෙයි. අර ඉතින් එහෙම දේවල් වලට මේ නඩුකාරින් කතා කරනවාද? උපේක්ෂකවරු කතා කරනවා, නීතිඥවරු කතා කරනවා කියලා මිනිස්සු ප්‍රශ්න කරනවා නේ දෙවෙ මොනවා. ඉතින් එහෙමත් කතා කරනවා නේ මිනිස්සු. ඒක අපි හරවලා නැහැ නේද? සල්ලි ඕනේ. සල්ලි වලට යේසුව පාවලා දුන්න යුදස් හෘද සාක්ෂිය පාවලා දෙනවා මිනිස්සු ඒ සම්බුල. ඒක තමයි අද ලෝකෙ සිද්ධ වෙන්නේ. ඉතින් පිළාත් අපි උනේ ඒක. අපිට මෙතනදී මතක් කරලා දෙන්නේ තමයි එවැනි පාවා දීමක් එක්ක එවැනි තීන්දුව తీරන ගැනීමක් එක්ක පේදුරු නෙමෙයි පිළාත් මොකද කරේ ඊට පස්සේ නිදොස් පාවාදී මාර්ගිනිසු නම් නිදොස්සේ පාවාදී අපගේ දරුවන් පිටවෙන්නේ කියන්නේ පිළාත් දෙන්නේ කිව්වේ නැහැ. මොකද පිළාත් කිව්වේ? නිදොස්සේ පාවාදීම නිසා මම මොකද කරගත්තේ? බේසන්කට වතුරගෙන අතෝද ගන්නවා. බේසන්කට වතුරගෙන අතෝද ගන්නවා. නිදොස්සේ පාවාදීනේ
මානිලහස්. මේ සමාජයේ එක් වැඩ කොච්චර තියෙනවද? නිදොස් වේපාවාදී මානිලහස්. ඒක තමයි පිටත් කරපු වැඩි. අපිට එවැනි අවස්ථාවල් ඕන තරම් එයි. හැබැයි අපිට මෙතනදී මේක වැරදි කියලා අපිට පේනවනේ. ඒ දේ වැරදි කියලා දැන අපි ඒ වැරද්දම කරලා මේ ලෝකේ ජීවත් වෙනවා නම් අපි පව්කාරයෝ අපේ පිට ඒ අර ජනතාව ඉල්ලගත්තු පාපේ අපිට තියෙයි. අපි ඉවරදී දේ තුල අපිට තේින්න ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට ඊට වඩා මේ ලෝකේ නම්බුනාම කීර්තිනාම නිලනාම බලෙන් බොහෝ දේවල් තියෙනවා. අපි ගොඩක් වෙලාවට අයියෝ සමහර පල්ලිවල එහෙම මට මතකයි කුලියට තරහ වෙනවනේ. කුලියට තරහ වෙනවා. මම ඉන්නේ පල්ලි අරුන් අහවලා එක්ක තරහයි. එතකොට අනිත් ඒවා ඒ අහවලා එක්ක තරහ වෙන්නේ කුලියට තරහ වෙන්නේ. ඕක මම අපි ජීවත් වෙනවා පල්ලියේ අපි වැඩ කරන්නේ. කුලියට බොරු කියනවා, කුලියට තරහ වෙනවා. මේ මෙතනදි සිද්ධ වෙන්නේ ඒක. කුලියට වැඩ කරනවා, කුලියට පාවා දෙනවා. ඉතින් එහෙම ඒ බහුතර ජනතාවගේ ඉල්ලීම තුල පිලාස් ක්‍රියා කරා වගේ අපිට ඒ ක්‍රියාවෙන් මිදෙන්න තමයි කියන්නේ. මම ඇත්තටම මේ වෙනකොට මහා දේවස්ථානයක මහා විනාශයක් සිදු වෙනවා කුලියට වැඩ කරන්න ගිහිල්ලා. කුලියට තරහලා කුලියට ගැන්සි ගිහිලා වරදක් නැති තැනක් වරද හදාලා ඉතින් කුලියට වැඩ කරන එවුන් ඉන්නවා. මේ අපිට නඩු විභාගයක ඉනානේ අපි මේකේ යුක්තිය සාධාරණත්වය වෙනවා නේද? අපිලා දැරදි බොරුවට පාවා දුන්නා අර වැරදි මේ වැරදි අපි කොච්චර මේ වගේ ඉන්නවදනේ නැද්ද? අපි අපේ පල්ලිවල මේ වෙදි නඩු ඕන තරම් මේ වගේ පරිසරයේ ඕන තරම් ඇත්ත පාවා දෙන ඇත්තට විහිළු කරන සමාජචාර කරන දේ එක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ උදේ අපිට මතක් කරලා දෙන්නේ ඒක එහෙම කරලා නොවන්නට. පිලාත් වගේ අර තමුගේ ආත්ම වංචාව කරගෙන අතෝදලා පැත්තකට වෙන්නේ නැතුව කොන්ද කෙලින් තියාගෙන අපි හිතකට යුක්තන හිතගෙන හරි දේ හරි කියන්න වැරදි දේ වැරදි කියන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඒක තමයි අපි මේ ස්ථානයේ තුල යුක්තිය අයුක්තිය පසිඳනවා නම් අපි කල යුතු දේ. යේසුස් වහන්සේව ඇත්තටම නිවැරදි කාර්යයකට පිලාත්ගේ බිරිඳ ගෙදර ඉඳලා පිලාත්ට පණිවිඩයක් එවනවා. ඔබ බයිබලයේ කොටස කියවලා බලන්න පිලාත්ගේ බිරිඳ ගෙදර ඉඳලා පිලාත්ට පණිවිඩයක් එවන ඔබ මේ දේ කරන්න එපා කියලා. සමහර වෙලාවට ගොඩක් ස්වාමි පුරුෂෝ බිරිඳ කියන දේ ටිකක් හරි අවනත වෙනවනේ. ටිකක් ඇක්කක් දෙනවනේ. මේ ගෑනිට ප්‍රමෝලයක් තියෙනවා කියලා හිතන. එහෙම වෙනවා. ඒකින්ද තමයි පිලාත්ගේ බිරිඳ ගෙදර ඉඳලා මොලේ පණිවිඩය වන්නේ. හැබැයි පිලාත් ඒකවත් එහෙම කන්නේ නැහැ. ඒ ජන බලය, ඒ රැල්ල ඉතා වැඩි. අරගලයක් නෙමෙයි. අපි රටේ අරගල තිබුණානේ. අරගලේ බලවත්. දැන් අරගලේ බලවත්. ඒක නිසා යුක්තිය හොයාගන්නට බැරි වුණා. යුක්තිය කුරුසියේ නැගසන පිළිස තීරු කරා. අතහොදාගෙන පිලාත් නිදහස් වුණා. මේක අපේ ජීවිතවලට සාකච්ඡා කරන්න හොඳ දෙයක් සහ නිවැරදි දෙයකට අපි හිතිය යුතු තැන. ඒකයි අපිට මේ පිලාත්ගේ චරිතය තුළින් ඒ නරක නපුරු බලවේග හමුවේ ඒ සමාජය තුළ බොරුවට ආවැඩීමක් කරන්නේ නැතුව ඔබ ඇත්ත තුළ ක්‍රියා කරන්න කියන ආරාධනාව තමයි මෙතනින් අපිට අයිති කරගන්න තියෙන්නේ.
අපි මුදක් නිශ්චයස් වෙනවා. මාර්ගයේ සත්‍යයේ ජීවනයේද මම ඇකිවා ස්වාමීන් වහන්සේ සත්‍යයේ උත්සේක වයන කරන ගතන පිස පිළත් තීන්දුව කළ ආකාරය අපදකින්නවා ස්වාමීනි. පිළත් ඒ වර්ධින් දිවස් වෙනට සෝදාගත් බව අපිට වචනය අහනවා ස්වාමීනි. යානනි අපගේ ජීවිතවලින් එවැනි වැරදිදී අපිට සත්‍යයේ ඉදිරියෙන් හිට ගන්නට නොහැකිව අපි බොරුවට, වංචාවට, ඊර්ෂ්‍යාවට, නපුරුකමට, දුෂ්කරකමට පවුල් වෙන අවස්ථාවල් බොහෝ ඇතිවෙනවා. ස්වාමීනි අපේ සියලු නපුරුකම් වලින් මිදලා ඔබ වහන්සේ තුල හරි දේ දකින්නට, කරන්නට, අහන්නට, හරි දේ ඉදිරියෙන් හිට ගන්නට මඟ පෙන්වු මැනව. පිළත් වගේ අත්සෝදාගෙන අපිට අපගේ වැරදි වලින් නිදහස් වෙන්නට නොහැකි බව මතක් කර දුන මැනව. අපගේ ජීවිත ඔබ වහන්සේ ඉදිරියේ වගකීම් සහිතව ගෙනියන ජීවිත බවට පත් වෙන්නට ඔබ වහන්සේ අපට ආශිර්වාද කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.